හෙලෝ ළමයි අවුරුද්දට සරමක් අඳිමුද? ඉතින් ගොඩක් කට්ටිය මේක අඳින විදිහ දන්නවා. මම මේ දන්න විදිහ කට්ටිය තමයි වීඩියෝ එක කරන්නේ. ඔයගොල්ලෝ තාසයි නේද මේ වගේ ඇඳුමක් අවුරුද්දට අඳින්න? අවුරුදු කුමාරයට යන කට්ටිය උනත් මේක ගොඩක් ලස්සනයි. ඉතින් ඉස්සෙල්ලා මේ විදිහට ගැලපෙන සරමක් හොයාගන්න කියන වගේ හස්බන්ඩ්ගෙන්, වගේ තාත්තගෙන්, වගේ බොයිෆ්‍රෙන්ඩ්ගෙන් උනත් ඉල්ල ගන්න පුළුවන්. ඉතින් මේ වගේ සරමක් නම්. ඊට පස්සේ මේ සරමේ තියෙන මැහුම් වාටිය. මෙන්න මේ වාටිය ළමයි ඔයගොල්ලෝ ඉස්සරහට එන විදිහට තමයි මේ සරම ඇඳ ගන්න ඕනේ. මේ විදිහට වාට පහසු විදිහට මේක තියාගන්න ගොඩාක් හිර කරන්නත් එපා. දැන් අපි යන්නේ මේක ගැට ගහන්න. මේ විදිහට අර මැහුම් වාටිය ඉස්සරහට හිටින විදිහට තමයි ඔයා මේක ගැට ගහ ගන්න ඕනේ. ඉතින් මේක ඔයාට පුළුවන් අර රෙද්දකින් වගේ වුණත් අඳින්න. ඔයගොල්ලෝ දැකලා තියෙන අර ලුංගි කියලා කියන්නේ. අන්න ඒ වගේ රෙද්දකින් වුණත් ඔයාට අඳින්න පුළුවන්. ඉස්සෙල්ලා මේ විදිහට දෙපැත්තෙන් අල්ලලා ඔයා ගැටයක් දා ගන්න ඕනේ. ගැටේ ෂුවර් නෑ වගේ නම් ඔයාට මෙතනින් කට්ටක් වුණත් ගහ ගන්න පුළුවන්. මම නම් ගැට දෙකක් විතර දා ගන්නවා මේකට. ඊට පස්සේ ඔයා සාරිය එකක් අඳිනකොට ඉස්සරහ අපි රැලි ටික තියන්නේ. අන්න ඒ විදිහට නමාගෙන එන්න ඕනේ. පිළිවෙලට මේක නමා ගන්න. ගොඩාක් හීනියට රැලි ගන්න යන්නත් එපා. මේ වගේ සරමක් නම් මොකද ඒ වුණාම රැලි ටික හිටින්නේ නැහැ. ඉතින් මෙන්න මේ ප්‍රමාණයෙන් වගේ ගත්තොත් ඔයාට පුළුවන් එකම ගානකට රැලි ටික හදා ගන්න. ඊට පස්සේ ওই විදිහට සාරිය වගේම ඉස්සරහින් ගහන්න තියෙන්නේ. ඔහොම තමයි ලේසිම ක්‍රමයේ තියෙන අදින. ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට පොඩ්ඩක් නැමෙන්න ඕනේ. නැමිලෙවිල්ල පිටිපස්සෙන් පොඩ්ඩක් අදින්න. මොකද මේක අදිනකොට උඩට වගේ යන නිසා. එහෙම වුණොත් ඔයාගේ පිටිපස්ස ප්‍රදේශයේ ලස්සනට මේකෙන් පේනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ වගේ පොඩි ක්ලිප්ස් දෙකක් අරගෙන මේ විදිහට පොඩ්ඩක් දෙපැත්තෙන් ඇදලා ඒ කියන්නේ තද වෙන්න දෙපැත්තෙන් හොඳට වාගේ ඇඟේ හැඩය පේන්න ඕන නිසා මේ විදිහට කටු දෙකක් ගහ ගන්න දෙපැත්තෙන් මේක ගොඩක් ලස්සනයි. අර හිප් එක ගොඩක් තියෙන කෙනෙක් වගේ නම් මේ දවස්වල මම පොඩ්ඩක් කාලා මගේ ඇඟේ හැඩ නැති වෙලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති. ටිකක් මහතුත් වෙලා තියෙන මම. ඉතින් මේක මහතු වුණා කෙට්ටු වුණා කියලා නෑ. ඕන කෙට්ට මේක අඳින්න පුළුවන් ලස්සනට. මේ විදිහට පොඩ්ඩක් දෙපැත්තෙන් ක්ලිප් දෙකක් ගහ ගන්න ලස්සන රැලි ටික තියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් අර ඉස්සරහා තියෙන රැලි ටිකටත් මේ විදිහට එකතු කරලා කට්ටක් ගහ ගන්න. ඔයගලන්ට පේනවා ඇති නේද? හරිම ලස්සනයිනේ. ඉතින් ඔයගොල්ලෝ මහත උනත් කෙට්ටු උනත් මේක ඔයගලන්ට අඳින්න පුළුවන්. ඒ නැත්නම් මේ අවුරුද්දේ ලස්සනට ඉන්න ඕනේ මේ වගේක් ඇඳලා. එහෙනම් අතට ගිහින් එන්න ළමයි පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. බයි බයි.